උදේට ගත්තොත් මූ හොරා. හැම එකම කියනවා මූ හොරා. හැමදාම හොරා. මට ඊයේ දික්වැල්ලේදී මට ලියුමක් දික් කරා. ඒකේ තියෙනවා හොරා. හොරා කියන්නේ කවුද? එයා කියනවා මේ මහා පරණ වචනයක් මේක. අපේ සාහිත්‍යයේ. එයා කියනවා හොරා. එක පැත්තකින් කියනවා සිවුරු හොරා. කුරුල්ලා. සුදු රෙදි හොරා. කියලා දා කුරුල්ලන් 4 දෙනෙකුගේ නම් තිබුණා. දාලා බ්‍රැකට් එකක් දාලා තියෙනවා මේ සිවුරු හොරා සිවුරු හොරකම් කරේ නැත. මේ කුරුල්ලා සුදු රෙදි හොරකම් කරේ නැත. මේ කුරුල්ලෝ කිසිවෙක් හොරකමක් කර නැත. හැබැයි නම හොරා සිවුරු හොරා නම ඊළඟට එයා ලියනවා හෝ කියන්නේ බලන්න. හෝ කියන්නේ හොඳම. මෙයා ලියලා මම කියපු ඒවා නෙමෙයි මෙයා ලියලා තියෙන එක කියන්නේ. හොඳම. රාජ්‍ය නායකයා. මෑකෝ මේ උදාහරණයක්. මෑකෝ මැතිවරණ කොමසාරිස්. ප්‍රාදේශීය ලේකම්. ඉතින් බොහොම ලස්සනට මේක විග්‍රහ කරලා තිබුණා. මොකද නැත්තම් මේ අකු මට උදේ ඉඳලා හැන්දනටකම් හොරා කියනවා. ඒ නිසා එහෙම වෙන්න බෑනේ. මොකද හේතුව එක්කෙනා තම තමන් ඒ පළාත්වල ඒ ජනවර්ගය ඒ අය විවිධ අර්ථ වලින් භාෂා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මම ඔබට පෙන්නන්නම් එක කරුණක්. මේ කියනකොට එක දේවල් හිතන්න පුළුවන්. 800ක් කඩ සද්දිත් ඇති පයියා 900ක් වැල්බානින් බැඳි පයියා කරු දෙකකින් උසුලාගෙන යන පයියා කොතන දමා දෝ නොදෙනී කයි පයියා දම්ගැට මාලාව 800ක් ඇටසන්දි ඇත්තා වූද 900ක් නහරින් බඳින ලද්දා වූද පා දෙකකින් උසුලාගෙන යන්නා වූ පසුම්බියක් සමාන වූ ශරීරයේ මරණින් පසු කොතනක දමා දෝ හොයි නොදෙනී මේ දම්ගැට මාලාවේ තියෙන කවියක්. ඉතින් මේක කුණුවරපයක් කියලා හිතා ගන්න කැමති නම් කෙනෙක් එසේ හිතාගත්තට වැරද්දක් නැහැ. මං ගිහිල්ලා බැලුවා. මේ ආචාර්ය හරිශ්චන්ද්‍ර විදේශුංග සූරීන් ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ තියෙනවා පయ్య, පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, අසබිනම්, පුරිසලිගුව. පක එක ගෙඩිය, ඵලය, පැසුන ගෙඩිය. ගෙඩියක් වැනි ඕනෑම දෙයක් අසභ්‍ය වචනේ පුරුෂලිංගය පියාටුව පියාපත ගොඩ රාශිය සතුන්ගේ බෙටිච්ච. දැන් මේක මං හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කාගෙන් හරි වියත් භාෂා පිළිබඳ පඩිවරයෙක් හෝ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අහගෙන වෙන්නේ නැති ඒ වචනේම කියනවා ආපහු මේ වාසුදේව නායක මැතිතුමාට මේ මොකද්ද මොන වට්ටක්ක වේලිච්ච වට්ටක්ක ගෙඩියක් හරිනේ. මේ තියෙන්නේ ගෙඩිය, ඵලය, පැසුන ගෙඩියක් වැඩි ඕනෑම දෙයක්. අර වාසුදේව නායක මැතිතුමා කිව්ව එකටම උත්තරයක් කවුරු හරි ශාස්ත්‍රීය හිමිනමකින් හරි කායෙන් හරි අහගෙන එතුමා කියන මේක වට්ටක ගෙඩියක් කියලා. හරි. එතුමා කිව්ව එකට අනිත් උත්තරේ තමයි දීලා තියෙන්නේ. හෝ කියන්නේ බලන්න. හෝ කියන්නේ හොඳම. මෙයා ලියලා මම කියපු ඒවා නෙමෙයි මෙයා ලියලා තියෙන එක කියන්නේ. හොඳම. රාජ්‍ය නායකයා.